Hi guys, Scenery YouTube channel එකට අදත් ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඔයගලන්ට සුපිරිම මූවි එකක් රිවිව් කරන්න අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් අද ඔයගලන්ට අරගෙන එන මූවි එක තමයි Graduate කියන මූවි එක. මේ මූවි එක රිලීස් වෙන්නේ 1967 දී. ටිකක් පරණ මූවි එකක් වුණත් මේ මූවි එකේ සුපිරිම ස්ටෝරි එකක් තමයි තියෙන්නේ. ඒක නිසා අද මූවි එකේ අවසාන තප්පර වෙනකම්ම මූවි එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයගලන්ට ආරාධනා කරනවා. ඒ වගේම sensual movies වලට කැමති අය අනිවාර්යයෙන්ම මේ මූවි එක බලන්න. එහෙනම් ඉතින් වැඩි වෙලාවක් අරගන්න ඕනේ නෑ. මේ ත්‍රාසයේ කුතුහලය ඒ වගේම රාගය එකට කැටි වෙච්ච සුපිරිම මූවි එක බලන්න අපි කෙලින්ම යමු. මූවි එක පටන් ගද්දී අපිට පේන්නන්නේ මෙන්න මේ බෙන්ජමින්. අපි මෙයාට කියමු බෙන් කියලා. ඉතින් මේ බෙන් මේ විදි එයාගේ උපාධිය අරගෙන ඉවර වෙලා ඉන්නේ. දැන් ඉතින් මෙයා සාර්ථකව උපාධිය අරගත්ත හින්දා එයාගේ අම්මයි තාත්තයි ගොඩක් සතුටින් ඉන්නේ. ඒ හින්දා එයාගේ අම්මයි තාත්තයි තීරණය කරනවා ලොකු පාටි එකක් arrange කරන්න එයාලගේ පුතා ඩිග්‍රී එකත් එක්ක සමරන්න. ඉතින් මේ පාටි එකට ගොඩක් සෙනග එනවා. හැබැයි මේ වෙලාවේදී තේරෙනවා මේ බෙන් එයා ගොඩක් සෙනග ඉන්න තැන් වලට එහෙමත් නැත්නම් මේ වගේ පාටිස් වලට එච්චර කැමැත්තක් දක්වන කෙනෙක් නෙමෙයි කියලා. එයා කැමති ගොඩක් තනියම හුදකලාවේ එයාගේ වැඩක් බලාගෙන ඉන්න. මේ හින්දා ඉතින් බෙන් එයාගේ කාමරේට යනවා ටිකක් නිදහසේ ඉන්න කියලා හිතාගෙන. හැබැයි ඉතින් බෙන් එයාගේ කාමරේට ගිහිල්ලා තනියම ඉන්නකොට මෙතෙන්ට එනවා එයාට වඩා ගොඩක් වයසින් වැඩි මෙන්න මේ රොබින්සන් කියන කාන්තාව. මෙයා ටිකක් අමුතු චරිතයක්. ඉතින් මේ රොබින්සන් කියන්නේ බෙන්ගේ තාත්තගේ යාළුවෙක්ගේ බිරිඳක්. කොහොම හරි මේ වෙලාවේදී රොබින්සන් සිගරට් එකක් පත්තු කරගෙන බෙන්ගේ ඇඳේ පැත්තකින් ඉඳ ගන්නවා. ඊට පස්සේ මෙයා බෙන් එක ඉතින් කතා කරන්න පටන් ගන්න දේවල් වලින් තේරෙනවා මේ රොබින්සන් කියන්නේ ටිකක් රාගයට එහෙමත් නැත්නම් ටිකක් සෙන්ෂුවල් විදිහට හැසිරෙන කෙනෙක් කියලා. ඉතින් රොබින්සන් බෙන්ට සිගරට් ටිකක් බොන්න කියලා කියනවා. හැබැයි ඉතින් බෙන් එකට කැමති වෙන්නේ නැහැ. මොකද ඔයාලා දැන් දන්නවා බෙන් කියන්නේ හරිම අහිංසක. ඒ වගේම එයාගේ වැඩක් බලාගෙන ඉන්න මත්ද්‍රව්‍ය එහෙම අරගෙන නැති අහිංසක කොල්ලෙක් කියලා. කොහොම හරි මේ හින්දා වැඩි වෙලාවක් ඉන්නේ නැතුව රොබින්සන් මේ කාමරෙන් එළියට යන්න හදනවා. හැබැයි මේ වෙලාවේදී රොබින්සන් බෙන්ට කියනවා රොබින්සන් එයාගේ ගෙදරට ඇරලවන්න කියලා. ඉතින් බෙන් කැමති වෙන්නේ නැහැ මේ නැට්ටුකාර රොබින්සන්ව එයාගේ ගෙදරට ඇරලවන්න. හැබැයි ඉතින් රොබින්සන් දිගටම බෙන්ට කරදර කරනවා රොබින්සන්ව ගෙදරට ඇරලවන්න කියලා. දැන් ඉතින් තාත්තගේ යාළුවාගේ බිරිඳ හින්දා බෙන්ට වෙන කරන්න දෙයක්වත් නැහැ. බෙන් රොබින්සන් මහත්මයා එයාගේ ගෙදරට ඇරලවන්න කාර් එකකින් රොබින්සන් මහත්මයා එක්කගෙන යනවා. දැන් ඉතින් රොබින්සන් මහත්මියගේ ගෙලන්ට ආවට පස්සේ රොබින්සන් මහත්මිය බෙන්ට කියනවා රොබින්සන් මහත්මියව එයාගේ ගෙදර දොර ළඟට ඇරලවන්න කියලා. මොකද රොබින්සන් මහත්මිය කියන විදිහට එයා අඳුරට ගොඩක් බයයි. ඉතින් මේ හින්දා තමයි රොබින්සන් බෙන්ට කියන්නේ රොබින්සන් මහත්මියගේ ගෙදර දොර ළඟට ඇරලවන්න කියලා. දැන් ඉතින් මෙතෙන්ට ආපු එකේ බෙන් රොබින්සන්ව එයාගේ ගෙදර දොර ළඟට ඇරලවන්න යනවා. හැබැයි දැන් රොබින්සන් මහත්මිය බෙන්ට දොර ළඟින් බේරලා යන්න දෙන්නේ නැහැ. රොබින්සන් මහත්මිය බෙන්ව රොබින්සන් මහත්මියගේ ගේ ඇතුළට මේකගෙන යනවා. මොකද මේ වෙලාවේදී රොබින්සන් මහත්මිය කියන්නේ ගේ ඇතුලේ ලයිට් දාලා නැති හින්දා ලයිට් දාගන්නකම් බෙන්ට ගේ ඇතුළට එන්න කියලා. කොහොම හරි දැන් ඉතින් ලයිට් දාගත්තට පස්සේ බෙන් රොබින්සන් මහත්මියගේ ගෙදරින් යන්න හදනවා. ඒත් මේ වෙලාවේදී රොබින්සන් කියන්නේ එයාගේ හස්බන්ඩ් එනකම් බෙන්ට පොඩ්ඩක් වෙලා ඉන්න කියලා. මොකද රොබින්සන් මහත්මියට මේ වෙලාවේදී ලොකු තනිකමක් දැනෙනවයි කියලා තමයි රොබින්සන් මහත්මිය කියන්නේ. දැන් ඉතින් අපිට තේරෙනවා මේ කතාව බලාගෙන යනකොට රොබින්සන් මහත්මිය මේ තරුණ බෙන්ගෙන් සතුටු වෙන්න තමයි හදන්නේ කියලා. ටික වෙලාවක් යනකොට රොබින්සන් මහත්මිය බෙන්ට මත්පැන් වීදුරුවකුත් ගෙනල්ලා දෙනවා. ඉතින් බෙන්ට මේක නොබී ලැජ්ජ වෙන්නත් බෑ. බෙන් මේකත් අතට අරගෙන මේ දෙන්න පොඩි chat එකකට වැටෙනවා. ඉතින් මේ වෙලාවේදී රොබින්සන් මහත්මියගේ ජීවිතය ගැන බෙන්ට කියන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී බෙන්ට තේරෙනවා රොබින්සන් මහත්මියට මොන හරි රාගික අරමුණක් තියෙනවයි කියලා බෙන් මේ විදිහට තියාගෙන ඉන්නේ කි. හැබැයි දැන් රොබින්සන් මහත්මිය ඊළඟට මොකද්ද කරන්න කියන එක බෙන්ටත් ලොකු කුතුහලයක් තමයි තියෙන්නේ. ඉතින් කතාව බලද්දී අපිට තේරෙනවා රොබින්සන් මහත්මිය බෙන්ව පොළඹ වගෙන එයත් එක්ක ලිංගිකව හැසිරෙන්න තමයි මේ උත්සාහ කරන්නේ කියලා. කොහොම හරි බෙන්ගේ හිතේ තියෙන දේ තමයි බෙන් කොහොමටවත් ඒ වගේ දෙයකට පෙළඹෙන්නේ නැහැ කියන එක. දැන් ඉතින් බෙන් කොච්චර මේ විදිහට හිතුවත් රොබින්සන් මහත්මිය එයාගේ වැඩේ නවත්තන්නේ නැහැ. රොබින්සන් මහත්මිය බෙන්ව එක්කගෙන යනවා රොබින්සන් මහත්මියගේ නිදන කාමරයට. මෙතනදී රොබින්සන් මහත්මිය බෙන්ට පෙන්නනවා රොබින්සන් මහත්මියගේ දුව අලිනාගේ ෆොටෝ එකක්. දැන් මේ අලිනාගේ ෆොටෝ එක දිහා බලාගෙන ඉන්න අතරේ රොබින්සන් මහත්මිය එයා ඇඳගෙන ඉන්න ඇඳුම් ගලවනවා. ඒ විතරක් නෙමෙයි රොබින්සන් මහත්මිය බෙන්ට කතා කරනවා රොබින්සන් මහත්මිය ඇඳගෙන ඉන්න ඇඳුම ගලවන්න උදව් කරන්න කියලා. දැන් ඉතින් මේ විදිහට රොබින්සන් මහත්මිය කිව්වට පස්සේ මේ අහිංසක බෙන්ට ලොකු ලැජ්ජාවක් වගේම ඊළඟට මොකද්ද කරන්න කියන එක හිතා ගන්න බැරුව තමයි ඉන්නේ. මේ හින්දා ඉතින් බෙන් ඉක්මනින්ම ගෙදර පහළ තට්ටුවට දුවගෙන යනවා.
මේ වෙලාවේදී රොබින්සන් මහත්මිය බෙන්ට ආයෙම කතා කරනවා රොබින්සන් මහත්මිය ළඟට එන්න කියලා. ඒත් බෙන් ගෙදර පහළ තට්ටුවට වෙලා ඉන්නවා. මේ වෙලාවේදී රොබින්සන් මහත්මිය බෙන්ට කියනවා රොබින්සන් මහත්මියගේ පර්ස් එක පහළ තියෙනවා. ඒක ටිකක් උඩට ගෙනලා දෙන්න කියලා. දැන් ඉතින් මේ අහිංසක බෙන් රොබින්සන් මහත්මියගේ පර්ස් එක අරගෙන එනවා රොබින්සන් මහත්මියගේ කාමරයට. බෙන් රොබින්සන් මහත්මියගේ කාමරයට එනකොට රොබින්සන් මහත්මිය ඉන්නේ නාන කාමරේ. මේ හින්දා ඉතින් රොබින්සන් මහත්මිය බෙන්ට කියනවා රොබින්සන් මහත්මියගේ පර්ස් එක ඇඳ උඩින් තියන්න කියලා. දැන් ඉතින් බෙන් පර්ස් එක ඇඳ උඩින් තියෙන අතරේ රොබින්සන් මහත්මිය නාන කාමරයෙන් එළියට ඇවිල්ලා මේ කාමරේ දොර වහ ගන්නවා. මේ විදිහට රොබින්සන් මහත්මිය ඉන්නේ ඇත්තම නිර්වතින්. රොබින්සන් මහත්මිය කියනවා බෙන්ට බෙන් කැමති දෙයක් රොබින්සන් මහත්මියට කරන්න කියලා. මේ දේ කිව්වන් පස්සේ අහිංසක බෙන් හොඳටම කලබල වෙනවා. ඒ විතරක් නෙමෙයි බෙන් පළවෙනි වතාවට තමයි මේ වගේ කාන්තාවක් නිර්වතින් සජීවීව දකින්නේ. මේකම තමයි රොබින්සන් මහත්මියගේ හස්බන්ඩ් ගෙදරට එනවයි කියලා ඇහෙන්නේ. මෙහින්දා බෙන් තවත් කලබල වෙනවා. බෙන් ඉක්මනටම දොරලොක් එක අරගෙන පහළට දුවලා ටිකක් සංසුන් වෙන්න උත්සාහ කරනවා. මේ වෙලාවේදී රොබින්සන්ගේ හස්බන්ඩ් ඔන්න ගේ ඇතුළට එනවා. රොබින්සන් මහත්මියගේ හස්බන්ඩ් අහනවා බෙන්යි කලබලින් කියලා. ඒත් ඉතින් බෙන්ට ඇත්තටම මේ වෙලාවේදී මොකද උනේ කියලා කියන්න බැහැනේ. බෙන් කියනවා එයා දැන් ඩිග්‍රී එකක් අරගෙන ඉන්නේ එකේ එයාගේ අනාගතය ගැන හිතලා බෙන් ටිකක් කලබලින් ඉන්නේ කියලා. මේ විදිහට බෙන් ටික වෙලාවක් රොබින්සන් මහත්මියගේ හස්බන්ඩ් එක කතා කරලා බෙන් ආයෙම ගෙදරට යන්න පිටත් වෙනවා. ඔන්න ඊළඟ දවසේ බෙන්ගේ ගෙදර තවත් පාටි එකක් තියෙනවා. මේ අතරේ ඉතින් බෙන්ට රොබින්සන් මහත්මිය පතක් වෙන්න පටන් ගන්නවා. මේ හින්දා බෙන් පාටි ඉවරනට පස්සේ රොබින්සන් මහත්මියට කෝල් කරලා කියනවා හොටෙල් එකකදී බෙන්ව හම්බ වෙන්න කියලා. ඉතින් මේ වෙලාවේ තේරෙනවා දැන් නිර්වත් රොබින්සන් මහත්මියව දැක්වු බෙන්ට මේ විදිහේ රොබින්සන් මහත්මිය ගැන ආදරයක් ඇති වෙලා තියෙන්නේ කියලා. රොබින්සන් මහත්මිය එනවා. මේ විදිහින් බෙන් හොටෙල් එකේ කාමරයක් එහෙමත් බුක් කරලා තමයි තියෙන්නේ. කොහොම හරි ඉතින් රොබින්සන් මහත්මිය කාමරයට ගිය ගමන්ම රොබින්සන් මහත්මියගේ ඇඳුම් ගලවන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි. දැන් මෙයාලගේ මේ වැඩේ වර්ධනය වෙගෙන එද්දිම බෙන් රොබින්සන්ගෙන් ඈත් වෙලා පැත්තකට යනවා. බෙන් කියන්නේ හිතට එකඟව එයාට මේ වගේ දෙයක් කරන්න බෑ කියලා. එහෙමත් නැත්නම් බෙන්ගේ තාත්තගේ හොඳම යාළුවාගේ බිරිඳත් එක්ක බෙන්ට මේ විදිහට කායිකව හැසිරෙන්න බෑ කියලා තමයි බෙන් මේ වෙලාවේදී රොබින්සන් මහත්මියට කියන්නේ. මේ වෙලාවේදී රොබින්සන් මහත්මිය කියනවා මේක බෙන්ගේ පළවෙනි අත්දැකීම හින්දා තමයි බෙන්ට මේ විදිහට දැනෙන්නේ. ඒක නිසා එකපාරක් රොබින්සන් මහත්මියත් එක්ක මේ අත්දැකීම වින්දාට පස්සේ බෙන්ට දිගටම මේ අත්දැකීම විඳ ගන්න හිතේ කියලා රොබින්සන් මහත්මිය බෙන්ට කියනවා. හැබැයි බෙන් මේ දේ පිළිගන්න කැමති වෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ එයා මේ විදි කරන්නේ වැරද්දක් කියලා. ඒත් ටික වෙලාවකට පස්සේ බෙන් මේ කාමරේ දොර ලොක් කරනවා. ඊට පස්සේ රොබින්සන් මහත්මිය කියපු විදිහට බෙන් යාගේ පළමුවෙනි රාගික අත්දැකීම එහෙමත් නැත්නම් පළමුවෙනි ලිංගික අත්දැකීම රොබින්සන් මහත්මියත් එක්කලා මිදිනවා. ඊට පස්සේ පෙන්වන්නේ බෙන් පූල් එකේ රොබින්සන් මහත්මිය ගැන හිතා ඉන්න සීන් එකක්. මේ වෙලාවෙදී බෙන්ගේ තාත්තා මෙතනට එනවා. එයා බෙන්ගෙන් අහනවා බෙන් යාගේ අනාගතය ගැන අවධානයක් යොමු කරන්නේ නැත්තේ ඇයි කියලා. මොකද මේ වෙද්දි බෙන් යාගේ ඩිග්‍රියත් ඉවර කරලා ඉන්නේ. ඉතින් බෙන්ගේ තාත්තා කියන්නේ මොන හරි දෙයක් යට කරන්න පටන් ගන්න කියලා. මේත් එක්කම මෙතන රොබින්සන් මහත්මියත් එනවා. එයා එන්නේ යාගේ හස්බන්ඩ් එක්කලා. කොහොම හරි මෙයාලා කියන්නේ එයාලගේ දුව එලිනා ඉක්මනින්ම මේ නගරට එනවායි කියලා. මෙතනින් පස්සේ නිතරම වගේ බෙන් රොබින්සන් මහත්මියව හම්බ වෙලා එයාගේ ආශාවන් එහෙමත් නැත්නම් රොබින්සන් මහත්මියගේ ආශාවන් වගේම බෙන්ගේ හැඟීමුත් එයා පිට කරනවා. ඒ වගේම වෙලාවකදී බෙන් රොබින්සන් මහත්මියගෙන් අහනවා රොබින්සන් මහත්මියගේ පළවෙනි ලිංගික අත්දැකීම මොන වගේද කියලා. මේ වෙලාවේදී රොබින්සන් මහත්මිය කියන්නේ එයාගේ පළවෙනි ලිංගික අත්දැකීම එයා ලබා ගත්තේ කාර් එකක් ඇතුලේ කියලා. මේ වෙලාවේදී බෙන් කියනවා එලිනාගේ එහෙමත් නැත්නම් රොබින්සන් මහත්මියගේ දුවගේ පළවෙනි රාගික අත්දැකීමත් එයාත් කාර් එකක් ඇතුලේ ලබා ගනී කියලා. මේ වෙලාවේදී රොබින්සන් මහත්මිය බෙන්ට කියන්නේ රොබින්සන් මහත්මියගේ දුව ගැන මේ විදිහට විහිළු කරන්න එපා කියලා. ඒ වගේම බෙන් කියපු දේ හින්දා රොබින්සන් මහත්මියට ටිකක් කේන්තිත් යනවා. මොකද රොබින්සන් මහත්මියගේ දුව ගැන බෙන් කියපු දෙයට මේ විදිහට රොබින්සන් මහත්මියට ටිකක් ඊර්ෂ්‍යා හිතලා තමයි තියෙන්නේ. ඉතින් බෙන් කියනවා එයා මේ කිසිම දෙයක් එලිනා එක්ක කියන්නේ නැහැ කියලා. මෙතින් පස්සේ බෙන් රොබින්සන් මහත්මියගෙන් අහනවා එලිනා නගරයට ආවට පස්සේ බෙන් එලිනාත් එක්ක ඩේට් එකක් යන්නද කියලා. ඉතින් රොබින්සන් මහත්මියගේ දුව ගැන බෙන් අහපු මේ දෙයට රොබින්සන් මහත්මියට තවත් තරහ යනවා. රොබින්සන් මහත්මිය කියන්නේ එලිනම කොහෙවත් යවන්නේ නැහැ කියලා බෙන් එකලා. ඒ වගේම තමයි ඉතින් රොබින්සන් මහත්මිය ඉක්මනින්ම ආයෙම ඇඳුම් ඇඳගෙන කාමරෙන් පිට වෙලා යන්න යනවා. ඊළඟ දවසේ බෙන් යාගේ අම්මයි තාත්තයි එක්කලා කෑම ගන්නවා. බෙන්ගේ අම්මයි තාත්තයි කියන්නේ බෙන්ට එලිනම එහෙමත් නැත්නම් රොබින්සන් මහත්මියගේ දුව ටිකක් ඇවිදින්න එළියට එක්කගෙන යන්න කියලා. ඉතින් මෙතනදි තේරෙනවා දැන් බෙන්ගේ අම්මටයි තාත්තටයි ඕන කියලා රොබින්සන් මහත්මියගේ දුව එහෙමත් නැත්නම් එලිනම බෙන් එක්ක එකතු කරන්න. එහෙමත් නැත්නම් මේ දෙන්නම බන්දලා දෙන්න. ඊළඟට පෙන්නන්නේ ඉදාරෑ බෙන් රොබින්සන් මහත්මියගේ ගෙදරට ගිහිල්ලා රොබින්සන් මහත්මියයි යාගේ හස්බන්ඩ් එක්කයි ටීවී එක බලනවායි කියලා. මේ අතර රොබින්සන් මහත්මිය යනවා එලිනට කෝල් එකක් කරගන්න. මේ වෙලාවේදී බෙන් රොබින්සන් මහත්මියට කියන්නේ බෙන්ගේ අම්මයි තාත්තයි බෙන්ට බල කරනවා කියලා එලිනා මේ නගරයට ආවට පස්සේ එලිනත් එක්ක සම්බන්ධයක් පටන් ගන්න කියලා. කොහොම හරි මේ සිදුවීම් එක්කලා අන්තිමට බෙන්ට සිද්ධ වෙනවා එලිනා මේ නගරයට ආවට පස්සේ එලිනට මේ නගරෙ පෙන්වන්න එළියට එක්කගෙන යන්න.
බෙන් එලිනාව එක්කගෙන යනවා ක්ලබ් එකකට. ගයිස් මෙතනදී මේ ක්ලබ් එකේ ඩාන්සර් කෙනෙක් එලිනාට කරදර කරන්න එනවා. මේ වෙලාවේදී බෙන් ඩාන්සර්ව තල්ලු කරලා එලිනාව බේර ගන්නවා. මේ කලබලේ හින්දා එලිනා ක්ලබ් එකෙන් එළියට දුවනවා. ඉතින් බෙනුත් එලිනා පස්සෙන් දුවගෙන එනවා ක්ලබ් එකෙන් එළියට. දැන් ඉතින් මෙතනදී එලිනා බෙන්ට කියන්නේ එලිනාව කොහේ හරි හොටෙල් එකකට එක්කන් යන්න කියලා. එලිනා කියන්නේ එයාට ටිකක් නිදහසේ ඉන්න ඕන කියලා. ඉතින් බෙන් එලිනාව එක්කගෙන යනවා. බෙන් නිතරම රොබින්සන් මහත්මියව එක්කගෙන ඇවිල්ලා සතුටු වෙන හොටෙල් එකට. ඉතින් බෙන් එලිනාවත් එක්කන හොටෙල් එකට ඇතුළු වෙද්දිම මේ හොටෙල් එකේ ඉන්න සේවකයෙක් බෙන්ව අඳුර ගන්නවා. දැන් ඉතින් බෙන් දැනගන්නවා හොටෙල් එකේ සේවකයා මොනවා හරි වැරදි දෙයක් කිව්වොත් එහෙම මේ දේ එලිනාට තේරෙනවා කියලා. ඒක නිසා බෙන් මේ හොටෙලෙන් ආයෙම එළියට එන්න හදනවා. මේ වෙලාවේදී එලිනා බෙන්ගෙන් අහනවා බෙන් කලින් කාව හරි මේ හොටෙල් එකට එක්කගෙන ඇවිල්ලා තියෙනවද කියලා. මොකද එලිනාට තේරෙනවා බෙන් මොකක් හරි එලිනාගෙන් හංගන්න හදනවා කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේදී බෙන්ට එකපාරම උත්තරයක් දී ගන්න හම්බ වෙන්නේ නැහැ. බෙන් එලිනාව එක්කගෙන කාර් එකෙන් ආයෙම ටික දුරක් ඇවිත් කාර් එක නවත්තලා එලිනාට කියන්නේ ටික කාලයකට කලින් බෙන්ට සම්බන්ධයක් තිබුණා කියලා කාන්තාවක් එක්කලා. දැන් ඉතින් හොටෙල් එකේදී වෙච්ච සිදුවීම බෙන් මේ විදිහට සාධාරණීකරණය කරන්න හදනවා. ඒ වගේම බෙන් කියනවා එලිනාට දැන් බෙන්ට කිසිම කාන්තාවක් එක්ක සම්බන්ධයක් නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි බෙන් මෙතෙන්දී කියනවා එයාට සම්බන්ධයක් තිබුණේ විවාහක කාන්තාවක් එක්කත් කියලා. කොහොම හරි ඉතින් එලිනා අහනවා ඇත්තටම මේ විදිහේ සම්බන්ධය ඉවරයිද කියලා. ඉතින් මේ වෙලාවේදී බෙන් එලිනාට පොරොන්දු වෙලා කියනවා මේ විදිහේ එහෙම කිසිම සම්බන්ධයක් බෙන්ට නැහැ කියලා. ඊට පස්සේ බෙන් එලිනාව ගෙදරට ඇරලනවා. ඊළඟ දවසේ බෙන් එලිනාව එක්කගෙන යන්න එන්නේ හොඳටම වහින දවසේ. ඉතින් බෙන් රොබින්සන්ගේ ගෙලකට ඇවිල්ලා එලිනා යනකම් එළිය කාර් එකට වෙලා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේදී එලිනා වෙනුවට එන්නේ රොබින්සන් මහත්මිය. රොබින්සන් මහත්මිය ඇවිත් කාර් එකට නගිනවා. රොබින්සන් මහත්මිය බෙන්ට කියනවා බෙන් එලිනාව එළියට එක්කගෙන ගියොත් රොබින්සන් මහත්මිය බෙන් රොබින්සන් මහත්මියත් එක්ක කරපු හැම දෙයක්ම එලිනාට කියනවායි කියලා. දැන් ඉතින් මේ දෙයට බෙන් හොඳටම බය වෙනවා. මේ හින්දා බෙන් කාර් එකෙන් බහලා ඉක්මනින්ම දුවනවා එලිනාගේ කාමරයට. ඉතින් මෙතනදී බෙන් හැම ඇත්තක්ම එලිනාට කියනවා. බෙන් මෙතෙන්දී හිතන්නේ රොබින්සන් මහත්මිය එලිනාට මේ දේවල් කියන්න කලින් බෙන් මේ දේවල් එලිනාට කිව්වහම එලිනා බෙන්ට සමාව දෙයි කියලා. හැබැයි ඉතින් මේ හැම දෙයක්ම දැනගත්තට පස්සේ එලිනා බෙන්ව එලිනාගේ කාමරෙන් එළියට එළවනවා. එලිනා ඊළඟ දවසේම මේ නගරෙන් පිට වෙලා ආයෙම යනවා එයාගේ කොලෙජ් එකට. ඉතින් බෙන් ඊළඟට කරන්නේ එලිනාව හොයාගෙන ගිහිල්ලා එලිනා එන යුනිවර්සිටි එක කිට්ටුවෙන්ම කාමරයක් රෙන්ට් එකට අරගන්න එක. දැන් මේ වෙලාවේදී තේරෙනවා බෙන් මේ වෙද්දි එලිනාට ගොඩක් ආදරෙයි කියලා. දවසක් බෙන් එලිනාව දකිනවා එලිනා බස් එකට නගිද්දි. ඉතින් බෙන් එලිනා පස්සෙන් දුවගෙන ගිහිල්ලා මේ බස් එකටම නගිනවා. බෙන් එලිනා ඉඳගෙන සීට් එකට පිටිපස්සේ සීට් එකේ ඉඳගෙන එලිනාත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. මේ වෙලාවේදී එලිනා බෙන්ට කියන්නේ එලිනාට මේ විදිහට කරදර කරන්න එපා කියලා. එලිනා කියන්නේ එලිනා මේ වෙද්දි වෙන කෙනෙකුට ආදරය කරනවා කියලා. ඉතින් මේ දෙයත් එක්කලා හිතරෙදෙන බෙන් ආයෙම හැරිලා එයාගේ කාමරයට එනවා. ඒ ඉතින් ටික වෙලාවක් ගියට පස්සේ එකපාරටම බෙන්ගේ කාමරයට එනවා එලිනා. මේ වෙලාවේදී එලිනා අහනවා කොහොමද එලිනා ඉන්න තැන බෙන් හරියටම හොයාගත්තේ කියලා. ඒ විතරක් නෙමෙයි. එයාගේ අම්මත් එක්ක ඒ කියන්නේ රොබින්සන් මහත්මියත් එක්ක තියෙන සම්බන්ධය ගැනත් එලිනා බෙන්ගෙන් අහනවා. ඇත්තටම දැන් ඉතින් මේ වෙද්දි බෙන් දන්නවා එයා කරේ වැරද්දක් කියලා. ඒ වගේම එයා මුලින්මත් මේ වැරද්ද කරන්න බය වුණයි කියන දේත් බෙන් දන්නවා. ඉතින් බෙන් හිතනවා එයා එලිනාට අවංක වෙන්න ඕන කියලා. බෙන් එයා කරපු හැම දෙයක් වගේම එයා මේ දේවල් කරන්න පෙළඹුණ විදිහත් එලිනාට කියනවා. මේ වෙලාවේදී එලිනා බෙන් එක රණ්ඩු කරන එක මේ හොටෙල් එකේ අනිත් කාමර වල කට්ටියට කරදරයක් වෙනවා. ඉතින් මේ මිනිස්සු ඇවිත් බෙන්ට කියනවා ඉක්මනින්ම මේ කාමරෙන් පිට වෙලා යන්න. එහෙම නැත්නම් පොලිසියට කෝල් කරලා මේ ගැන කියනවා කියලා. මේ හින්දා එලිනා ඉක්මනින්ම මේ කාමරෙන් පිට වෙලා යන්න යනවා. දැන් ඉතින් එලිනා ගියාට පස්සේ බෙන් ආයෙම පාළුවෙන් ඇඳට වෙලා නිදාගෙන ඉන්නවා. ටික වෙලාවකට පස්සේ එලිනා ආයෙම එනවා බෙන්ගේ කාමරයට. මේ වෙලාවේදී එලිනා බෙන්ගෙන් අහනවා එලිනාව කිස් කරන්න පුළුවන්ද කියලා. බෙන් ඉතින් කිසිම දෙයක් අහන්නේ නැහැ. ඉක්මනින්ම ගිහිල්ලා එලිනාව කිස් කරනවා. දැන් මේ සිදුවීමෙන් පස්සේ ඊළඟ දවසේ බෙන් යනවා ජුවලරි ෂොප් එකකට මුද්දක් කරගන්න. දැන් බෙන් හිතන්නේ මේ මුද්දේ එලිනාට දීලා එලිනාට ප්‍රොපෝස් කරන්න. හැබැයි ඉතින් බෙන් මුද්දත් අරගෙන ආයම කාමරයට එද්දි එලිනා වෙනුවට එලිනාගේ කාමරේ ඉන්නේ රොබින්සන් මහත්මියගේ හස්බන්ඩ්. මෙයා ඇවිත් තියෙන්නේ එලිනාව එක්කගෙන යන්න. ඉතින් බෙන් ඉක්මනින්ම දුවගෙන යනවා එලිනාගේ කොලෙජ් එකට. හැබැයි ඉතින් මේ වෙලාවේදී බෙන්ට එලිනාව හම්බ වෙන්නේ නැහැ. එලිනා එයාගේ යාළුවෙක් අතේ බෙන්ට ලියුමක් තමයි එවන්නේ. මේ ලියුමේ තියෙන විදිහට එලිනා බෙන්ගෙන් ඈත් වෙලා වෙන කෙනෙකුව විවාහ කරගන්න මේ විදිහ හිතනවා. මේ ලියුම දැක්කට පස්සේ බෙන් හොඳටම මානසිකව වැටෙනවා. ඒ විතරක් නෙමෙයි. බෙන් කෙලින්ම එනවා ආයම බෙන් කලින් හිටපු නගරෙට. බෙන් යනවා රොබින්සන් මහත්මියගේ ගෙදරට එලිනාව හම්බ වෙන්න. මේ වෙලාවේදී රොබින්සන් මහත්මිය පොලිසියට කෝල් කරනවා. මේ හින්දා බෙන් ඉක්මනින්ම ජනෙලෙන් පැනලා මෙතනින් මාරු වෙනවා. ඕනිතින් දවසක් බෙන් දැනගන්නවා එලිනා විවාහ වෙන්න යනවායි කියලා. මේ හින්දා බෙන් යනවා පල්ලියට. මේ වෙලාවේදී එලිනා එයා විවාහ කරගෙන යන මිනිස්සයව කිස් කරන්න හදන්දිම බෙන් හයියෙන් කෑ ගහනවා එලිනාගේ නම කියලා. මේ වෙලාවේදී එලිනා බෙන් දිහා හැරිලා බලනවා. මේ එක්කම එලිනාගේ තාත්තා බෙන්ව නවත්තන්න හදනවා. ඒත් ඉතින් බෙන් මේ හැම කෙනෙකුම තල්ලු කරගෙන ඇවිල්ලා එලිනාගේ අතින් අල්ලගෙන එලිනාව මෙතනින් පන්නගෙන ගිහින් බස් එකකින් පැනලා යනවා. ගයිස් මෙතනින් මේ මූවි එක ඉවර වෙනවා. ඉතින් මේ විදිහට බෙන්ජමින් අවසානයේ එයාගේ ආදර කතාව දිනනවා.
ඒ වගේම තමයි එයා ඇත්තටම ආදරය කරපු කෙනාව එයාටම අයිති කරගන්නවා. ඉතින් guys ඔයාලට මේ මූවි එක ගැන මොකද්ද හිතෙන්නේ කියලා අනිවාර්යෙන්ම ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මේ වගේ මූවිස් හැමදාම බලන්න ඔයාලා දැන්ම Cine Review YouTube channel එක subscribe කරලා ඒ වගේම ඊට එහා පැත්තේ ඉන්න bell icon එකත් click කරලා notification on කරගන්න. ඉතින් ආයෙම මේ වගේ සුපිරි review එකකින් ඔයගලන්ව හම්බෙන්න බලාපොරොත්තු වෙන්න අදට වීඩියෝ එක නවත්තනවා.